හායි යාළුවනේ අද මට මගේ දවල් කැම්පින් ගාන අරගෙන එන්න හිතුණා. හදාගත්තේ මොනවද කියනවා නම් බීටල හදාගත්තා. ඊට පස්සේ ගොඩක් ගුණ කෑමක් ඇඹරල්ලා දළු සම්බෝලයක් හදාගත්තා. ඊට පස්සේ බොම්බිලි කරවල බෙදුමක්. බලමු ඉතින් හදාගත්ත විදිහ. මුලින්ම ඇතිලියකට කපාගත්ත බීට් ටික දාලා තිනවා. බීට් මම චූටි තීරි වලට තමයි කපාගත්තේ. ඊට පස්සේ ඒකට කරපිංචා, රම්පේ තව තක්කාලි ඊට පස්සේ අමු මිරිස් කරල් දෙක තුනකුත් කපාගෙන දාගත්තා. බීට් කියන්නේ හරිම රස කෑමක්. ඒ වගේම මම ගොඩක් කැමති කෑමක් තමයි බීට් කියන්නේ. ඊට පස්සේ ඒකට කපාගත්ත බීලුණු ටිකත් එකතු කරගන්න ඕන. ඊට පස්සේ බෙදපු 3-5 කුඩු මේස හැන්දක් වගේ එකතු කරා. කහ කුඩු මේස හැඳි කාලක් විතර. ඊට පස්සේ මිරිස් කුඩුත් මේස හැඳි භාගයක් විතර එකතු කරා. රස අනුව ලුණු එකතු කරා. කැමති නම් මිරිස් කුඩු දාන්න තුනත් උයන්න පුළුවන්. මිරිස් කුඩු කහ කුඩු අවශ්‍යම වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔලුහාල් කුරුඳු පොතු ටිකක් දාලා දීකිරි අඬු කෝප්ප දෙකක් වගේ එකතු කරා. මේක ටිකක් හොදි ගතියට තමයි මම උයා ගන්න හදන්නේ. ඊට පස්සේ ටික කවලම් කරලා ඉවර වෙලා ලිපේ තියාගත්තා. මේ විදිහට තමයි මම බීට් එක උයාගත්තේ. ඊට පස්සේ බීට් ටික හොඳට තැම්බුනාම අවසානෙට මිටි කිරි ටික එකතු කරා. මිටි කිරි අඬු කෝප්ප භාගයක් වගේ තමයි එකතු කරේ. දැන් ගානට පදමඩ බීට් එක ඇවිල්ලා තියෙනවා. හරිම රසයි මේ විදිහට බීට් එක හදාගත්තම. ඊට පස්සේ ඇඹරල්ලා දළු කොළ සෝදලා අරන් තියෙනවා. ඊට පස්සේ ඒ ටික හීනියට කපා ගන්න ඕන. ඇඹරල්ලා දළු සාමාන්‍යයෙන් අර ලිස්සන ගතියක් තියෙන හින්දා හරි අමාරුයි කපන්නත්. මේ වගේ චූටියට ලියා ගන්න ඕන. ඊට පස්සේ ඒකට බීලුණු ගෙඩියක්, තව හීනියට කපාගත්ත අමු මිරිස්, ඒ ටිකත් මේකට එකතු කරගන්න ඕන. බීලුණු ටිකක් වැඩිපුර දාගත්තා. මේකට ඇඹුල් මුකුත් එකතු කරන්නේ නැහැ. මොකද ඇඹරල්ලා දළු වල ඇඹුල තියෙනවා. ඊට පස්සේ පොල් ගාගත්ත පොල් ටිකක් වැඩිපුර එකතු කරා. ඊට පස්සේ මේකට රස අනුව ලුණු එකතු කරලා මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. ඇඹරල්ලා දළු කියන්නේ ගොඩක් ගුණ කෑමක්. ඒ වගේම හරිම රසයි. ඒකේ අර ස්වාභාවික ඇඹුලක් එන හින්දා ඒක හරිම රසයි. මේ විදිහට ඇඹරල්ලා දළු ටික අපි හොඳට කවලම් කරගන්න ඕන. දැන් ඇඹරල්ලා දළු සම්බොලෙත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ බොම්බිලි කරවල ටික තමයි මේ තියෙන්නේ. ඒ ටික මුලින්ම පෙඟෙන්න දාලා හොඳට සෝදගත්තා. ඊට පස්සේ තාච්චියකට තෙල් ටිකක් දාලා ඒ ටික සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකම් වගේ බෙද ගන්න ඕන. බොම්බිලි කරවල ගඳ වුණාට හරිම රසයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් බැදීගෙන එනකොට කපාගත්ත අම්මිරිස් ටිකත් එකතු කරගන්න ඕන. ඊට පස්සේ රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරලා බීලුණු ටිකත් එකතු කරලා තව මිරිස් කුඩු චුට්ටකුත් දැම්මනම් හොඳයි. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න ඕන. ලුණු කෑලි සාමාන්‍යයෙන් බාගෙට තැඹුනම තමයි රස. මේ තියෙන්නේ මම හදාගත්ත බත් එක. ඔයාලත් හදලා බලන්න. හරිම රසයි මේ මෙනු එක.